මම හිතන්නේ කලබනාකරණය කරගන්න තිබුණේ අද නෙවෙයි. මේක දැන් හිතලා වැඩක් නැහැ. මේක ගැන ශ්‍රී ලාංකික මහ ජනතාවත් දැනගත යුතු කාරණය තමයි රටක් පාලනය කරනකොට ඒ අයට දැනුමක් තිබෙන්න ඕන යුරෝපයේ මොනවද කරන්න කියලා. ඒ අයට දැනුමක් තිබෙන්න ඕන ට්‍රම්ප් පරිපාලනය මොනවද කරන්න කියලා. ඒ අයට දැනුමක් තියෙන්න ඕන රුසියාව මොනවද කරන්න කියලා. ඒ අයට දැනුමක් තිබෙන්න ඕන අපේ අසල්වැසි ඉන්දියාව මොකද්ද කරන්න කියලා. ඒකට දැන් සැලසුම් කරන්න බෑ. දැන් සැලසුම් කරනකොට මහ ජනතාව පීඩනයට පත් වී යුතු තිබෙනවා. ඒක ගැන ක්‍රියා කරන්න තිබුණේ 20යි 25 දී. ඒකට අපි බලන්න ඕන රජය බ්‍රික්ස් සමුළුවට සහභාගී වුණාද? ඒවැයිදී අදාළ ගත යුතු තීරණ ගත්තද? ඒවැයිදී අදාළ කටයුතු හරියට ඉදිරිපත් වුණාද? විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත්. ඒක මේ ප්‍රශ්න ඇති වුණාම විදේශ ප්‍රතිපත්තිය ගැන හිතලා වැඩක් නැහැ. ප්‍රශ්නේ එන්න කලින් විදේශ ප්‍රතිපත්තිය දකින්න ඕන. එතකොට ඒක දකින්න නම් ඒ පිළිබඳ පළපුරුද්දක් අත්දැකීමක් තිබෙන රාජ්‍ය පාලකයෙක් රටේ ඉන්න ඕන. ඉතින් ජාතිය අවාසනාව තමයි එවැනි දැක්මක් ඈතක් පේන රාජ්‍ය නායකයෙක් හිටිය රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමාට කිව්වා ගෙදර ඉන්න කියලා. ඉතින් එතකොට දැන් කල්පනාකරණය කිරීම ඉතා අමාරුයි. දැන් තිබෙන්නේ මහ ජනතාව ඒ සඳහා පීඩනයට පත්වීම පමණයි. ඒ වගේම තමයි එතනදී එකතු වෙන්නේ කියලා තමයි රනිල් සිංහත් මේ එකතු වීමේදී කවුද මේ නායකයන් සම්බන්ධ මේක මෙහෙමනේ පළමුව එකතුව. ඉස්සෙල්ලා ගමෙන් පණිවිඩය ඉගෙන ගන්නකෝ. ගමේ පණිවිඩය තමයි ඔක්කොම එකතු වෙලා රාජ්‍යාන්තරණය පරාජය කරලා තියෙනවා. එහෙනම් ඒක තමයි ජාතික වශයෙන් පණිවිඩය. ඒ වගේම තමයි ඉන්දියානු සම්බන්ධයෙන් කතා කරද්දී සමාජික කතා බහක් කරනවා ලොකු බදු ප්‍රමාණයක් ඉඳලා හම්බෙන්නේ කියනවා මේ බදු ප්‍රමාණය අඩු කර ජනතාවගෙන් සාහනයක් දෙන්න කියලා රජයේ විපක්ෂයේ මොකද ඒකෙන් තමයි අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ආණ්ඩුව විපක්ෂීන්ට කියපු ටික මේ මාධ්‍යවේදීන් දන්නවා. ඒ ටික අරගෙන ඒ කට්ටිය කාදලා දැම්මහම මාධ්‍යට මම හිතනවා මාජනයට තේරෙයි මොනවද කියලා තියෙන්නේ. ඒ වගේම පළාත් සභාව විසිරවලා ලබන මාස 19 අවුරුදු 7ක් වෙනවා. ඒ පළාත් සභාව මැති වෙන්නේ පවත්වන්න කියලා ඔබතුමාලා රජයට බලකිරීමක් කරන්නේ. මම හිතන්නේ පාර්ලිමේන්තුව විසිරුවොත් හොඳයි නේ. ඊට ඉස්සෙල්ලා. ඉස්සෙල්ලාද පස්සේද මන් දන්නේ නැහැ. දැන් මෙහෙම රටක් යන්න බෑ. ඒකම තමයි මේ දැන් යුනිවර්ස් මත ඉතිරිලා තියෙනවා විපක්ෂ නායක වුණා වැඩක් නැහැ ඒක කාර්ය දෙන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක අපේ සම්බන්ධව මට මොකුත් හිතා ගන්න අමාරුයි. වීරවංශ මහත්තයා කිව්වා නම් ඒ ගැන වෙනම කල්පනා කරන එක වැදගත්. දැන් මේ වෙනකොට දැරි කතාවකට ලක් වෙලා තියෙනවා අවුරුදු දෙකක් චාරිත්‍ර සම්බන්ධයෙන් එකකට ආදිත් වෙන්න බෑ එහෙම කියලා. මේ සම්බන්ධයෙන් මම ලංකාවේ හිටපු ස්වදේශ කටයුතු ඇමතුම මගේ අමාත්‍යාංශයේ කමිටු ගණනාවක් තිබෙනවා. එකක් තමයි රජයේ නිවාඩු තීරණය කිරීම. ඒ කියන්නේ මොනවද බෞද්ධ නිවාඩු, මොනවද කතෝලික නිවාඩු, මොනවද හින්දු නිවාඩු, මොනවද මුස්ලිම් ආගමික නිවාඩු. අපි මේවා සකස් කරාම සාමාන්‍යයෙන් කරන්නේ සකස් කිරීමෙන් පස්සේ ඒ ආගමික නායකයන් එක්ක ඉස්සෙල්ලා බලනවා ගැසට් කරන්න කලින් ඒ පිළිබඳ එකඟතාවයක් තියෙනවද කියලා. එතකොට ඒ පිළිබඳ එකඟතාවයක් තියෙනවා නම් තමයි ගැසට් කරන්නේ. ඒකට සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. උදාහරණයක් ගත්තාම නැකත් කමිටුවේ මේ පළවෙනි වතාව නෙවෙයි ඔය වගේ ප්‍රශ්න එන. ඉතිහාසෙත් ඔය වගේ විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවල මට මතකයි සමහරට මාධ්‍යයට ගෙනල්ලා ගැසට් කරන්න කලින් මාධ්‍ය සාකච්ඡා පවත්වලා එකඟතාවයකට අරගෙන තිබෙනවා. ඊට පස්සේ ජාතික අවශ්‍යතාවය යනවා. මොකද අපේ සංස්කෘතිය වැදගත්, අපේ ඉතිහාසය වැදගත්, අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ආකාරය, ශ්‍රී ලාංකික සංස්කෘතිය කෙසේද ආරක්ෂා කරන්න කියලා. ඒක අනුගමනය කරන්න තිබෙනවා. ඉතින් ඒක කඩාබිඳ දමලා තිබෙනවා. ඉතින් ඒ ගැන අපිට තියෙන්නේ ජාතියක් හැටියට කනගාටුව පමණයි.